කාලය සහ දුර අතර සම්බන්ධ ගැටලු මගේ පොඩිත්තන්ට ලැබුණොත් ඉක්මනින්ම විසඳන්නේ කොහොමද කියලා බලමු. එකම වේගයෙන් ගමන් කරන වාහනයක් කාලය ගත කරන්න එයා ගමන් කරන දුර ප්‍රමාණය වැඩි වෙනවා. අපි බලමු උදාහරණයක්. පැයට කිලෝමීටර 50ක ඒකාකාරී වේගයෙන්. මේ වචනේ වැදගත්. මොකද එයා යන්නේ එකම වේගයෙන් ඒකාකාරී වේගයෙන් ගමන් කරන මෝටර් රථයක් පැය 6කදී කොච්චර වෙලා ගිහින් දෙනවද? පැය 6ක් 50ක වේගයෙන් පැය 6කදී ගමන් කරන මුළු දුර. හරිම ලේසි. මොකද්ද කරන්න ඕනේ? කියන්න බලන්න. ගමන් කරන මුළු දුර කොපමණද? කොහමද හොයන්නේ? හරිම ලේසි මගේ පුතාලට ඒක හදන්න. පැයට 50ක වේගෙන් යනවා. ඒකාකාරී වේගෙන් යන්නේ. ඒ කියන්නේ එකම වේගෙන් හැම පැයකම යා ගමන් කරන්නේ 50යි. එහෙනම් පැය 6කදී ගමන් කරපු දුර. මං කලින්ම කිව්වා ගත කරන කාලය වැඩි වෙන්න යා ගමන් කරපු දුර වැඩි වෙනවා. එහෙනම් පැය 1කට 50යි නම් 6කට බලන්න අපි ගුණ කරනවා. හරිම ලේසි. 50 වැඩි කරන්න ඕනේ 6. 6 වරක් 0යි 6 වරක් 5 30යි. එහෙනම් එයා පැය 6 දී ගියපු දුර කිලෝමීටර 300යි. ඔන්න තව ක්‍රමයක්. අපි ඊළඟ ක්‍රමේ බලමු ඊළඟට. මේ වගේ ගැටලු ගොඩක් හදලා බලන්න. හරිම ලේසියි.